මුදල්. මෙන්න මේ පුංචි වචනය ඇතුළේ තියෙන පව එකට පුළුවන් ගොඩක් ජීවිත වෙනස් කරන්න. ඒක හොඳ පැත්තට වගේම නරක පැත්තට වෙන්නත් පුළුවන්. මේ වෙනුවෙන් ඔබත් මමත් අපේ මුළු ජීවිත කාලෙම කැප කරනවා. කවුරු හරි කියනව නම් ජීවත් වෙන්න මුදල් අවශ්‍ය නැහැ කියලා ඒක ඇත්තටම ලොකු බොරුවක්. අපේ මූලික අවශ්‍යතාවයන් වන ආහාර, ඇඳුම්, නිවාස, ආරක්ෂාව මෙන්න මේ සියලු දේ වෙනුවෙන් අවශ්‍ය මූලික සාධකය වන්නේ මුදල්. ඉතින් මේ තරම් වටිනාකමක් තියෙන මුදල් හසුරුවන්නේ කොහොමද කියන තියරි එක අපි හැමෝම දැනගත යුතුමයි. මේ කතාව එකම ගම්මානයක යහළුවන් දෙදෙනෙකු ගැනයි. මේ කතාව සිද්ධ වුණේ ඉන්දියාවේ. මෙයාගේ නම ෆාරිස්. මේ ඉන්නේ මොහොමඩ්. මෙයාලා රැකියාව විදිහට කළේ මැණික් කර්මාන්තය. අවුරුදු 3ක කාලයක් මොවුන්ට එක්තරා මැණික් හිමියෙකුගේ කුලීකරුවන් ලෙස වැඩ කිරීමට අවස්ථාවක් ලැබුණා. වසර 3ක් අවසානයේ මොවුන් දෙදෙනාටම රන්කාසි මලු 2 පැකින් ලැබුණා. මොවුන් එම රන්කාසිත් රැගෙන නැවත ගමට පැමිණියා. ෆාරිස් තමන්ගේ රන්කාසි මලු 2 නිවසේ එක කාමරයක පෙට්ටගමක තමා ආරක්ෂිතව ගබඩා කළා. මොහොමඩ් ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. ඔහු ඔහුගේ රන්කාසි මලු 2ත් රැගෙන නගරයේ වෙළඳපොළට ගියා. ඔහු ඒ මුදල් සියල්ලම වියදම් කොට නගරයෙන් ඉඩමක් මෙන්ම නගරයේ වෙළඳපොළෙන් සාරවත් පෙයාස් බීජ මිලට ගත්තා. පසුව ඔහු මිලටගත් මුළු ඉඩමේම පෙයාස් වගා කළා. ෆාරිස් සුපුරුදු පරිදි තවත් තැනක සේවයට ගියා. ෆාරිස්ට ලැබුණු රන්කාසි මලු 2 කවදා හෝ අමාරු කාලයක ඔහුට භාවිතයට ගත හැකියයි ඔහු සිතුවා. දිනක් ෆාරිස්ට මොහොමඩ් හමු වුණා. එවිට ෆාරිස් මොහොමඩ්ට පැවසුවේ, "යහළුවා, මම නම් රන්කාසි මලු වලින් එකක්වත් වියදම් කළේ නෑ. ඒවා මං ආරක්ෂිතව ගබඩා කරගත්තා. අනාගතයේදී ප්‍රයෝජනයට ගන්න." එවිට මොහොමඩ් පැවසුවේ, "මම නම් ඒ සියල්ල වියදම් කළා. ෆාරිස්, මම නගරයේ ඉඩමක් හා පෙයාස් බීජ මිලට ගත්තා. ඔබට ඉන් එක් රන්කාසි මල්ලක් හෝ ඉතුරු කරගන්න තිබ්බා." ෆාරිස් මොහොමඩ්ට පැවසුවා. මොහොමඩ් කිසිත් නොකියා සිනහ වී බිම බලා ගත්තා. වසර 5කට පසු ෆාරිස්ට අමාරු කාලයක් පැමිණියා. එදින ඔහු ඔහුගේ රන්කාසි මලු 2 සහිත පෙට්ටගම එළියට ගත්තා. ඔහුට හරිම සතුටුයි. ඔහු එදා අනාගතය වෙනුවෙන් ඉතුරු කළ ඒ ගැන. පසුව ඔහු රන්කාසිත් රැගෙන නගරයේ වෙළඳපොළට ගියා. වෙළඳපොළට ගිය ෆාරිස් පුදුම වුණා. ඔහු මීට අවුරුදු 5කට පෙර සහල් මිලට ගත්තේ රුපියල් 5කට. අද එහි මිල රුපියල් 15ක්. ඔහුගේ සම්පූර්ණ රන්කාසි මල්ලෙන් ඔහුට මිලට ගැනීමට හැකි වුණේ මාසයකට පමණ සෑහෙන බඩු මල්ලක් පමණයි. ඔහු ඉතාමත් දුකින් නිවසට යන අතරමඟ ඔහු දුටුවා මොහොමඩ් මිලටගත් ඉඩම. එහි පෙයාස් ගෙඩි වලින් පළබර වී තිබෙන ආකාරය. එහිදී ඔහුට මොහොමඩ් මුණ ගැසුණා. ෆායිස් ඔහුට සිදු වූ අකරතැබ්බය මොහොමඩ්ට කිව්වා. එවිට මොහොමඩ්, "ෆායිස්, මම අවුරුදු 2ක් හරිම අමාරුවෙන් ජීවත් වුණේ. මොකද ගස් ටික උස්මහත් වෙනකම් මමත් ඔබ වගේම තවත් රැකියාවක් කරමින්, පොහොර දමමින්, මගේ බීජ වගාව සාත්තු කරමින් ජීවත් වුණා. නමුත් අවුරුදු 2කින් පසුව උසට වැඩුණු ගස්වල හටගත් ඵල එදා මා වියදම් කරපු රන්කාසි 100 වෙනුවට මාසිකව රන්කාසි 1000ක ඵලදාවක් මට ලැබුණා. දැන් මන් ළඟ සේවකයන් 10 දෙනෙක් වැඩ කරනවා. මම මේ මුළු ගමටම පෙයාස් විකුණනවා. ඒ වගේම පිටගම් කීපයකින්ම මගේ මේ පෙයාස් සොයාගෙන වෙළඳුන් පැමිණෙනවා. ෆායිස්, අද දවස ජීවත් වීමට
අපි මුදල් ඉතුරු කරගත යුතුයි. නමුත් අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරි කිරීම කිසිම විටක සිදු නොකළ යුතුයි. අනාගතය වෙනුවෙන් සිදු කළ යුත්තේ මුදල් ආයෝජනය කිරීමයි. ඉතිරි කිරීම දුප්පතුන් සිදු කරයි. ආයෝජනය කිරීම පොහොසතුන් සිදු කරයි. අනාගතයේ පොහොසතෙකු වීමට නම් වර්තමානයේ පොහොසතෙකු ලෙස හැසිරෙන්න. අවදානම් දරමින් ආයෝජන අවස්ථා තෝරා ගන්න. හොඳින් වෙළඳපොළ අධ්‍යයනය කොට සැලසුම්දායක ලෙස ක්‍රියාත්මක වෙන්න. දිනනතෙක් කිසිම විටක පටන්ගත් දෙයක් අත් නොහරින්න. ඉතින් මේක හරියට ඔයාගේ ඔළුවට දාගත්තොත් මුදල් මවන මැෂින් එකක් ඔයා ළඟත් නිර්මාණය කරගන්න ඔයාට පුළුවන් වේවි. ඉතින් අද කතාවෙනුත් ඔයා මොනවාම හරි දෙයක් ඔයාගේ ජීවිතයටත් එකතු කරගත්තා නම් ඉස්සරහෙන් තියෙන ලයික් බටන් එකත් ක්ලික් කරලා කමෙන්ට් එකක් දාගෙනම යන්න. අපේ channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් මතක් කරලා subscribe කරලා පහලින් තියෙන bell button එකත් click කරන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට දැනගන්න පුළුවන්. ආයෙ හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.